දස්කල්ගේ ත්‍රිකෝණය මතක ඇති ඔයගලන්ට කොහොම ලිව්වා 1 1 එකතු කරාම 2යි දෙපැත්තේ 1 1යි ඊළඟට 2 1 එකතු කරාම 3යි මේ එකකින් දාන්නේ 2 1 එකතු කරාම 3යි 1යි 1යි 3 1 එකතු කරාම 4යි 3 3 6යි 3 1යි 4යි 1යි 1යි 4 1යි 5යි 6යි 4යි 10යි 6යි 4යි 10යි 4යි 1යි 5යි 1යි 1යි ඔය විදිහට දිගට ලියාගෙන යන්න පුළුවන් පැස්කල්ගේ ත්‍රිකෝණයේ රටාව. එතකොට මේක ඇවිල්ලා A ධන B කියන ද්විපදයේ බිඳුවෙනි බලයේ ප්‍රසාරණ කරනම එන සංගුණක රටාව. බීජීය පදවල සම්පූර්ණ කරටාව. එන්න මේක තමයි ප්‍රමාණසට මුල වෙලාවට ඉන්න ගැටලුව. ඒතන B වල ඝනය. ඒකේ ප්‍රසාරණයේ සම්පූර්ණ කරටාව. 1 3 3 1. දැන් මම දීලා තියෙන්නේ ඒතන B වල පස්වෙනි බලය. ඒතන B වල පස්වෙනි බලයේ බීජීය පදවල සම්පූර්ණ කරටාව. මේ තියෙන්නේ 1 5 10 10 5 1. එනම් මේක තියාගමු 1 5 10 ආයි 10 5 1 ඔන්නම සම්පූර්ණ රටාව ලියාගන්න. ඊට පස්සේ කරන්නේ මේ පළවෙනි පදය A එක ගුණ කරනවා A වල පස්වෙනි පදය. ඊට පස්සේ A වල හතරවෙනි පදය, A වල තුන්වෙනි පදය, A වල දෙවෙනි පදය, A වල පළවෙනි පදය, A වල තුන්වෙනි පදය. ඊළඟ දෙවෙනි පදය B ධන B මේක ගුණ කරනවා B වල බිඳුවේ ඉඳලා B වල 1 B වල 2 B වල 3 B වල 4 B වල 5 දැන් ගාන හදලා ඉවරයි 90. මේක සුළු කිරීම කරන් තියෙන්නේ බිඳුවේ බලය අර්ථ දැක්වීමක් වෙන්නේ නැහැ ගණන් විශේෂයි. එන්න මේකගේ මොකක්ද කියලා තාම කවුරුත් හරියට හොයාගෙන නැහැ. බිඳුව හැර වෙනත් ඕනෑම සංඛ්‍යාවක් බිඳුවෙනි බලය 1යි. එහෙනම් B වල බිඳුවෙනි බලය 1යි. 1 A වල පහෙන් ගුණ කරනවා. A වල පස්වෙනි බලය මේක සුළු කරාම ධන 5යි. A වල හතරවෙනි බලය, B වල පළවෙනි බලය ධන 10යි A වර්ගී B ඝනය මෙතන එනවා ධන 5යි A B හතරවෙනි බලය ධන B වල පස්වෙනි බලය. ඒතර මේක තමයි උත්තරය.